වෙල්කම් යාළුවනේ. ඔයාලත් බලන්න යන්නේ Samsung Galaxy F05 රිවිව් එකක්. ලෝ බජට් ෆෝන් එකක් වෙන ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ රිවිව් එකක් තමයි මේක. සෙට් එකම අපි එනවා මේ වීඩියෝ එකත් එක්ක. මේ ෆෝන් එක අපිට රිලීස් ඩේට් එක විදිහට පෙන්නන්නේ 2024 සැප්තැම්බර් 20 තමයි ෆෝන් එක රිලීස් වෙලා තියෙන මාකට් එකට. අපි මේකේ බර ගැන බැලුවොත් ග්‍රෑම් 198ක බරක් එනවා මේ ෆෝන් එක. මේකේ බිල්ඩ් එක ගැන කතා කරනවා නම් ෆ්‍රන්ට් එක ග්ලාස් එකකින් එන්නේ. එතකොට ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් තමයි එන්නේ මේකට. සිලිකන් ෆෝලිම ඉකෝලෙද බැක් කව එකක් එන්නේ. ඒක සුපිරිටම තියෙනවා ඒක. මේකේ බැක් කැම් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. කැමරා දෙකක් තියෙනවා. ඒතර මේකේ වොලියුම් අප් ඩවුන් කී එකයි පවර් කී එකයි බලා ගන්න පුළුවන් මෙතනදී. මේකට 3.5 mm ජැක් එකක් එනවා. මෙතන මයික් එක තියෙනවා. මේන් මයික් එක. එතකොට C to C type port එකක් තමයි එන්නේ මේකට. ස්පීකර් එක තියෙනවා. මෙතන secondary mic එක තියෙනවා. එතන අපිට SIM tray එක බලා ගන්න පුළුවන්. මේකේ SIM tray එක SIM දෙකක් දාන්න පුළුවන්. chip එකකුත් use කරන්න පුළුවන් ඒත් එක්කම. මේකේ කැමරා setup එක ගැන කතා කරොත් මේකේ කැමරාස් දෙකක් එනවා බෑක් එකේ. 50 megapixel main කැමරා එකයි 2 megapixel depth කැමරා එකයි එන්නේ මේකේ. මේ ෆෝන් එකේ price එකත් එක්ක මේ කැමරා හොඳ quality එකක් තියෙනවා. photos හොඳට captures කරන්න පුළුවන්. low light එක උනත් හොඳට support කරනවා. මේකේ front cam එක ගැන කතා කරොත් මේකේ 8 megapixel front cam එකක් එන්නේ. ඒකෙත් හොඳ quality එකක් තියෙනවා. low light එකට හොඳට support කරනවා. අපි මේකේ OS එක ගැන කතා කරොත් මේක Android 14 තමයි එන්නේ. ඒතකොට major updates දෙකක් තියෙනවා. එතකොට මේක 16 වෙනකන් update එක එනවා. මේක chipset එක විතර use වෙන්නේ MediaTek Helio G85 12 nanometer chip එකක් තමයි මේකට එන්නේ. CPU එක ගැන කතා කරනවා Cortex A75 කියන chip එක එන්නේ මේකේ. GPU එක ගැන බැලුවොත් G52 MC2 කියන GPU එක තමයි මේකේ F05 එකට Samsung ලා ඇඩ් කරලා තියෙන්නේ. ඒතර මේකේ internal storage එක 65 4GB 4GB 128 විතර ගන්න පුළුවන්. ඩිස්ප්ලේ එක ගැන බලුවොත් මේකේ ඩිස්ප්ලේ එක එන්නේ PLS LCD ඩිස්ප්ලේ එකක් එන්නේ. 6.7 inch ඩිස්ප්ලේ එකක් එන්නේ මේකේ. screen to body ratio එක 82.1 එන්නේ මේකේ. එතකොට resolution බැලුවොත් 720යි 1600 pixels තමයි මේකේ තියෙන්නේ. එතකොට මේකේ PPI density එක තියෙනවා 262ක්. pixel per inch තියෙනවා 262ක්. ඉතින් subscribe කරන්න like එකක් දාන්න දෙයක් නෑ මේ price එකත් එක්ක.